අයිබෝන් ළමයි අපි ස්පෙෂල් මීටින් එක කරන් තියෙනවා අද 2026 උසස් පෙළ කරන අයට ඔයා උසස් පෙළ කරන්නේ ෆස්ට් ෂයි වුණත් සෙකන්ඩ් ෂයි වුණත් තර්ඩ් ෂයි වුණත් ඔයා මොන ෂයි එකක උසස් පෙළ කරන්න බලාපොරොත්තුවෙන් හිටියත් මේ අවුරුද්දේ මේ කතාව අහගෙන ඉන්න. මාතෘකාව විදියට දාලා තිබ්බට රැපිඩ් රිවිෂන් කියලා අපි මේකේ කතා කරන්නේ රැපිඩ් රිවිෂන් එක සම්බන්ධව විතරක් නෙමෙයි. මේක ටිකක් ලොකු කතාවක්. මේ කතාව ඇතුළේ තියෙන එක චූටි කොටසක් තමයි රැපිඩ් රිවිෂන් කියන්නේ. නිසා මේ කතාවේ අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කරුණු කාරණා ටික සාකච්ඡා කරන්න. මුලින්ම ළමයි අපි අද කතා කරනවා බයොලොජි ප්‍රතිඵල මොන වගේද යන්නේ. ඒවා අනිකුත් විෂයන් වලට සාපේක්ෂව බයොලොජි ප්‍රතිඵල මොන වගේද ලංකාවේ. දෙවෙනි එක බයොලොජි ප්‍රතිඵල එහෙම උනා නම් අපි ඒක හදාගන්න ඕන විදිහ මොකක්ද කියන එක සම්බන්ධව කතා කරද්දී අපි කතා කරනවා පාඩමෙන් පාඩමට කොහොමද උසස් පෙළ ජීව විද්‍යා පේපර් එකේ උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ලකුණු විචලනය වෙන්නේ කියන එක. දෙවෙනි කතාව. තුන්වෙනි කතාවේදී පුතේ අපි සාකච්ඡා කරන්නේ වෙන මොකක් ගැනවත් නෙමෙයි. අපි තුන්වෙනි එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාට S එකක් ගන්නවා නම් මොන වගේද වැඩ කරන්න ඕනේ, C එකක් ගන්නවා නම් මොන වගේද වැඩ කරන්න ඕනේ, B එකක් ගන්නවා නම් මොන වගේද වැඩ කරන්න ඕනේ සහ A එකක් ගන්නවා නම් මොන වගේද වැඩ කරන්න ඕනේ කියන එක සම්බන්ධව තමයි අපි සාකච්ඡා කරන්නේ අපේ කතාවේ තුන්වෙනි කොටසේ නැත්තම් තුන්වෙනි පරිච්ඡේදය ඇතුලේ. ඊට පස්සේ හතරවෙනි කතාවේදී අපි කතා කරනවා ඒ සඳහා අපේ තියෙන වැඩපිළිවෙල මොන වගේද කියන එක සම්බන්ධව. හරි. එහෙනම් අපි කතාව පටන් ගමු. මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ ළමයි භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, තව මේට අමතරව මේකේ ගණිතය සහ මේ කුෂිකර්මයක් තියෙනවා. ඒ විෂයන් දෙක අපි පොඩ්ඩක් පැත්තකින් තියලා ෆිසික්ස්, කෙමිස්ට්‍රි, බයොලොජි සහ කම්බයින් මැත්ස් කියන ගොඩක් අය කරන විෂයන් අපි කතා කරමු. මේ ඇග්‍රිකල්චර් එහෙම ගත්තාම ඇග්‍රිකල්චර් වල එහෙම ටිකක් ඒ සාමාර්ථය එහෙම ගොඩාක්ම අඩුයි ඇග්‍රි වල එහෙම. අපි ඇග්‍රි පොඩ්ඩක් පැත්තකින් තියලා ප්‍රධානම කතා ටික කතා කරමු. ෆිසික්ස් ගත්තොත් ඔයාලට පේනවා පුතේ ෆිසික්ස් වල 6.07ක්. මම මෙතනින් නිකන් ලියන්නම්. ෆිසික්ස්, කෙමිස්ට්‍රි, කම්බයින් මැත්ස් සහ බයොලොජි. ෆිසික්ස් වල 6.07ක් ඒ සාමාර්ථ තියෙනවා. කෙමිස්ට්‍රි 8.83යි. හරි. කම්බයින් මැත්ස් 8.37යි. ළමයි බයොලොජි ඒ සාමාර්ථ තියෙන්නේ 5.28යි. එහෙනම් මේ ප්‍රධානතම විෂයන් බහුතරයක් කරන විෂයන් ගත්තාම මේ බහුතරයක් කරන විෂයන් වල ඔයාලට පේනවා බයොලොජි තමයි ඒ සාමාර්ථ අඩුම විෂය වෙලා තියෙන්නේ. අසමත් ප්‍රතිශත බලනකොට ෆිසික්ස් වල ළමයි 28.15ක් අසමත් වෙලා තියෙනවා. කෙමිස්ට්‍රි වල 27.02ක් අසමත් වෙලා තියෙනවා. කම්බයින් මැත්ස් වල 28.45ක් අසමත් වෙලා තියෙනවා. බයොලොජි වල ළමයි 29.65ක් අසමත් වෙලා තියෙනවා. ඇග්‍රි වල අසමත් ප්‍රතිශතය නම් අඩුයි. හරි. දැන් අසමත් ප්‍රතිශතයේ වැඩිම බයොලොජි මේ දෙක අනිත් පැත්තට දාලා තියෙනවා. කම්බයින් මැත්ස් 28.45යි, බයොලොජි 29.65යි. අසමත් ප්‍රතිශතය වැඩිම බයොලොජි, ඒ ප්‍රතිශතය අඩුම බයොලොජි. හරි. එතකොට මේ විෂය මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා ගැටලුවක් තියෙනවානේ. හැබැයි ඔයා දන්නවා අනිත් විෂයන් වලට සාපේක්ෂව, ඒ කියන්නේ ෆිසික්ස්, කෙමිස්ට්‍රි, කම්බයින් මැත්ස් වගේ විෂයන් වලට සාපේක්ෂව බයොලොජි කියන්නේ චුට්ටක් සාපේක්ෂව සරල විෂයක්. හැබැයි එච්චර සාපේක්ෂව සරල විෂයට මෙහෙම වෙන්නේ ඇයි? හරි. ඔන්න ප්‍රශ්නයක් නේ දැන්. අපි මේ ප්‍රශ්නෙට උත්තර දෙමු. හරි. ඒ උත්තරේ මෙන්න මේ විදිහේ උත්තරයක් මම මුලින්ම කියන්නම්. පුතේ MCQ පේපරේට ලකුණු 50ක් ඔයාට හම්බ වෙනවා.
එක MCQ එකක් හරියට ගැහුවොත් එක ලකුණක් ලැබෙනවා. ආයෙ මං කියනවා. එක MCQ එකක් හරියට ගැහුවොත් එක ලකුණක් හම්බ වෙනවා. හරි. හැබැයි රචනා ප්‍රශ්න පත්‍රයේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න 4ක් තියෙනවනේ. නේද? ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න 4යි. පළවෙනි ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නෙට ලකුණු 100යි. ඔයා ඔය ලකුණු 100ම එන්න ලිව්වයි කියන්නකො. ඔයා දන්නවා බයොලොජි වල පොයින්ට් එකක් හරියටම තියෙන්න ඕන. 100ම එන්න ලිව්වත් ඔයාට හම්බෙන්නේ ළමයි මේ 120න් බෙදුවාම ලකුණු 5යි පේපරේට. ඒ කියන්නේ 100න් 80ක් එන්න ලිව්වොත් ඒ කියන්නේ ඔයාට සබ්ජෙක්ට් එක බලුවා 100න් 80ක් එන්න ලිව්වොත් ලකුණු 4යි ඔයාට හම්බ වෙන්නේ. හරි. ලකුණු 4යි. සාමාන්‍යයෙන් ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ පුතේ එක ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයක් ඇතුලේ පොයින්ට්ස් තියෙනවා 40ක්. හරි. පොයින්ට්ස් තියෙනවා 40ක්. ඔය 40 2.5න් වැඩි වුණාම තමයි මේ ලකුණු 100 හම්බ වෙන්නේ. ඒ කියන්නේ ඔයා මේ ලකුණු 100 ගන්න නම් පොයින්ට් 40ක් ලියන්න ඕනේ. පොයින්ට් 40ක් ලිව්වොත් ලකුණු 100ක් ලැබෙනවා. ඒ 100 20න් බෙදලා අවසානයේ පේපරේට 5ක් ලැබෙනවා. ඒ කියන්නේ පොයින්ට් 40කට තමයි ලකුණු 5. හරි. පොයින්ට් 40කට තමයි ළමයි ලකුණු 5. MCQ එකක් ගත්තොත් උඩරිම තියෙන්න පුළුවන් පොයින්ට් 5යි. يعني පහේම පොයින්ට් හිතලා MCQ එක කරන්න ඕන. ඒක පොයින්ට් 5ක් ඇතුළේ එක ලකුණක් තියෙනවා. දැන් මේකේ පොයින්ට් 40කට ලකුණු 5යි නම් හරි. ඔයාලට තේරෙනවා එක ලකුණක් ඇතුළේ නිකන් ආසන්න වශයෙන් පොයින්ට් 8ක් විතර තියෙනවා. පොයින්ට් 8ක් විතර ලිව්වහම ඔයාලට එක ලකුණක් ගන්න පුළුවන්. හරි. ඒ ස්ට්‍රක්චර්ඩ් වලට සාමාන්‍යයෙන් ලකුණු ගන්න එක සාපේක්ෂව අමාරුයි. දැන් එසේ ක්වෙස්චන් එකක් ගත්තොත් ඔයා දන්නවා එසේ ක්වෙස්චන් එකකට ලකුණු 150ක් තියෙනවා. හරි. ලකුණු 150ක් තියෙනවා. දැන් ඕකෙත් සාමාන්‍යයෙන් පොයින්ට් 38කට විතර යන්න ඕනවා. එතකොට 150 20න් බෙදුවම 7.5යි. හරි. 7.5යි. එතකොට රචනා ප්‍රශ්නයක ස්කෝර් කරන එක සාපේක්ෂව හරි. يعني අඩු පොයින්ට් ගානකින් වැඩි එකක් ගන්න පුළුවන් ස්ට්‍රක්චර්ඩ් එකට සාපේක්ෂව. හැබැයි මොනවා කළත් MCQ එකේ තමයි ඔයාලට පහසුවෙන්ම ලකුණු ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ඔයා බයොලොජි වලට ඒකක් ගන්නවා නම් MCQ පේපර් එකේ ලොකු ලකුණු ප්‍රමාණයක් තියෙන්න ඕනේ. එතරින් එහාට ස්ට්‍රක්චර්ඩ් එසේ වල ඔයා හරියටම ලිව්වොත් තමයි ඔයාලට ලකුණු ටික හම්බෙන්නේ කියලා අමුතුවෙන් මම කියන්න ඕනේ නැහැ. ඔයා දන්නවා. ඉතින් ඕකත් එක්ක තමයි සාමාන්‍යයෙන් ඒ සාමාර්ථ ප්‍රතිශතය චුට්ටක් අඩු වෙන්නේ බයොලොජි වල. හැබැයි එහෙමයි කියලා මේක එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් මම සූදානම් වෙන්නේ එක පාඩම් වලින්. ඔයා දන්නවා බයොලොජි වල පාඩම් 10ක් තියෙනවා. මේ පාඩම් 10න් කොහොමද උසස් පෙළට ලකුණු ලැබෙන්නේ කියන එක ගැන කතා කරන්න සාකච්ඡා කරන්න. මුලින්ම පුතේ අපිට හම්බ වෙනවා ජීව විද්‍යාව හැදින්වීම. ඒ කියන්නේ පළවෙනි පාඩම. ඔයා දන්නවා ඔයා උසස් පෙළට ඇවිල්ලා හරි සතුටින් උසස් පෙළට ආවට පස්සේ ඔයා මේ නේද වෛද්‍යවරයෙක් කියලා හිතාගෙන ලංකාවේ පළවෙනිය වෙනවා. මම තමයි දිස්ත්‍රික් ප්‍රථමයා. මම ලංකාවේ පළවෙනියා වෙලා තමයි කොළඹ වෛද්‍ය පීඨයේ සුසුකම් ලබන්නේ. ඒ වගේ ආර බලාපොරොත්තු තොගයක් තියාගෙන පටන් ගත්ත පළවෙනි පාඩම ඔයාට මතකයි. ඔයාට අදටත් මං හිතන්නේ පළවෙනි පාඩමේ මේවා ටික මතක ඇති. නේද? මේ පළවෙනි පාඩම ගත්තාම ළමයි පළවෙනි පාඩමෙන් එක අවුරුදු වල කොහොමද විභාගෙට ආවේ? 2019 2020 කියන අවුරුදු වල ඔයාලට පේනවා MCQ එකක් ඇවිල්ලා තියෙනවා. ස්ට්‍රක්චර්ඩ් වල ළමයි මම මේක මේ මීටින් එක ඉවර වුණාට පස්සේ ඔයාලගේ ටෙලිග්‍රෑම් වලට මම මේක දාන්නම්. මේ ප්‍රසන්ටේෂන් එක. මේ ප්‍රසන්ටේෂන් එකේ හැම පාඩමේම ප්‍රශ්න ආපු විදිය තියෙනවා. ඔයාලට යම් අවබෝධයක් ගන්න පුළුවන්. මේක ලියපු විදිය මම ඔයාලට පෙන්නන්නම්. 2020 මේ එක කියලා තියෙන පුතේ පළවෙනි ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නේ. ලකුණු 2.5ක් පළවෙනි පාඩමෙන් තියෙනවා. 2.5 කියන්නේ එක පොයින්ට් එකයි. එක පොයින්ට් එක 2.5 එතකොට. ඒක 20න් බෙදුනහම 0.125ක් ලකුණු හම්බ වෙනවා ඒකට. හරි. එතකොට 2021 අවුරුද්දේ පළවෙනි ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නේ ලකුණු 20යි. ඒක 20න් බෙදුනහම එක ලකුණක් තියෙනවා. ඔය විදියට ගත්තාම සමස්ත ප්‍රශ්න පත්‍රයේම MCQ SCQ ටික ස්ට්‍රක්චර්ඩ් questions ටික essay questions ඔය ඔක්කොම ටික එකතු වුණාම 2019 එක ලකුණයි 2020 විතරක් 1.125යි අනිත් හැම අවුරුද්දෙම එක ලකුණක් වෙන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා 20යි 26 අවුරුද්දෙත් ජීව විද්‍යාව හැදින්වීමට එක ලකුණක් විතරක් හම්බ වෙන්න ලොකු ඉඩ ප්‍රස්තාවක් තියෙනවා.
වෙනස් වෙන්න පුළුවන්. හරි කවුරුත් නීතියක් දාලා නැහැ නේ මේකේට එකක් තියෙන්න ඕනේ කියලා. හැබැයි රටාව ඔයාට පේනවා මෙන්න මේ වගේ වටිනාකමක් තමයි මේ පාඩමට තියෙන්නේ කියලා. මම මේ ටික වෙලාවක් මේ මීටින් එක අරන් ගියාම මම පාඩම් වටිනාකම් අනුපිළිවෙලට සකස් කරනවා. ඒතර මේ පාඩමේ වටිනාකම ඔයාට පේනවා එකයි. එක ලකුණක් වගේ වටිනාකමක් තියෙන පාඩමක් ඕක වෙනස් වෙන්න නම් පුළුවන් පුතේ. ලොකුවට වෙනස් වෙන එකක් නෑ මේක ලකුණු 50 කියන එකක් නෑනේ. අපි යමු දෙවෙනි පාඩමට. දෙවෙනි පාඩමේ ඔයාලට පේනවා MCQ සාමාන්‍ය පුතේ 7ක් වගේ MCQ අහන පාඩමක් දෙවෙනි පාඩම. පේනවද මේ 7යි 6යි ආය 7යි. නේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න ගත්තාම සාමාන්‍යයෙන් ඕක විචලනය වෙන්නේ මේ පළවෙනි ප්‍රශ්නේ අතර සමහර අවුරුදු වල දෙවෙනි ප්‍රශ්නෙටත් මේක ගිහින් තියෙනවා. මේ 2019 පළවෙනි ප්‍රශ්නේ ලකුණු 60ක් 60 20න් බෙදුනහම ලකුණු 3යි. හරි. ලකුණු 60ක් ඔයා ගත්ත කියන්නේ අවසානයේ වර පේපරේට හම්බුනේ 3යිනේ. හරි. එතකොට 57.5යි 17.5 දැන් මේ වගේ ඇයි 17.5 ළමයි ඒක අරවැය බැලන්ස් කරගන්නවා. හරි. අවසානයේ ටෝටල් එක ගත්තාම ඔයාලට පේනවා මේගොල්ලෝ ආසන්න වශයෙන් ඔයාගෙන් ලකුණු 15ක 16ක් ඔය කියන්නේ 15 16 ආසන්න වටිනාකමක් තමයි දෙවෙනි පාඩමට ලබා දෙන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් කියන දේ තමයි පාඩම් වල පිළිවෙලක් අපි සකස් කරගත්තොත් අපිට වටිනම පාඩම් කියලා. මම මුලින්ම කියන පාඩමක් තියෙනවා. ඒක 5 අපි තව ටිකකින් බලමු. 4 2 දෙවෙනියට මම දෙන පාඩම් 2. හරි. මේක නිකන් අර වටිනාකම් පිරමීඩයක් සකස් කළොත් උඩම එන්නේ 5 ඊට පස්සේ 2 4. හරි. අපි අවසානයේ පොඩ්ඩක් ඒක හදාගෙන බලමු. එහෙනම් ඔයාලට තේරෙනවා දෙවෙනි පාඩමේ වටිනාකම මොන වගේ වටිනාකමක්ද තියෙන්නේ කියලා. සාමාන්‍ය ළමයි එසේ ගත්තාම ඔයාලට පේනවා 2019 2020 2021 2022 2023 ඔය හැම අවුරුද්දෙම පස්වෙනි ප්‍රශ්නේ තනි කර දෙවෙනි ප්‍රශ්නේ තිබ්බේ. අන්තිම අවුරුදු දෙකේ ඕක වෙනස් වුණා. වෙනස් වුණාම කට්ටිය කිව්වා පස්වෙනි පාඩම දැන් දෙවෙනි පාඩම දැන් බලන් ගිහිල්ලා වැඩක් නැහැ. එසේ එකක් හරියට සම්පූර්ණ එසේ එකක් එන්නෙත් නැහැ කියලා නෑ ළමයි. ඒ පැත්තෙන් එසේ වලින් ලකුණු අඩු වෙනකොට ඒ අඩු වෙන ලකුණු 3 වගේ ස්ට්‍රක්චර්ඩ් පැත්තෙන් වැඩි වෙලා තියෙනවා එයාට පේන්න ඕනේ මේ. හරි. අවසන් වටිනාකම සමපාතයි. බලන්න පැහැදිලිද කියලා. හරි. අවසන් වටිනාකම සමපාතයි දෙවෙනි පාඩමේ. නිසා ඔයා දෙවෙනි පාඩම අර එසේ පේපර් එකක් බලලා කියන්න එපා දෙවෙනි පාඩම දැන් වැඩක් නැහැ දෙවෙනි පාඩමෙන් ෆුල් එසේ එකක් එන්නේ වගේ එකක් කියන්න එපා. ඒ අඩුව මේ පැත්තෙන් කවර් වෙලා තියෙනවා. හරි. ඔයාලට පේනවා මේ පළවෙනි ප්‍රශ්නේ නිකන් සමස්ත පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි පාඩමකට ගිහින් තියෙනවා මේ 92.5 කියන්නේ 100යි 100ට ළඟයි පොඩි පොයින්ට්ස් ටිකක් තමයි අනිත් දැන් මේකේ 7.5ක් නේ නැති වෙලා තියෙන්නේ 7.5ක් කියන ළමයි පොයින්ට් 3යි දීලා තියෙන්නේ. පොයින්ට් 3යි කියන්නේ එක උපකොටසක් වගේ ගිහිල්ලා තියෙන්නේ. මේකෙත් පොයින්ට් 4ක් විතර එළියට ගිහින් තියෙනවා. පොයින්ට් 4යි. හරි. පොයින්ට් 4 2.5න් වෙනුනහම 10ක් වෙන්නේ. ඒතර පොයින්ට් 4ක් එළියට ගිහින් තියෙනවා. පොයින්ට් 4ක් කියන්නේ ප්‍රශ්න දෙකක් තුනක් ඒ වගේ ගානක්. සමහර වෙලේ තනි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊටු ඔක්කොම දෙවෙනි පාඩමට ඇවිත් තියෙනවා. ඉතින් ඒක නිසා දැන් මේ ලකුණු 5න් ස්ට්‍රක්චර්ඩ් පළවෙනි එකේ ලකුණු 5න් 4.5 මේකේ ස්ට්‍රක්චර්ඩ් පළවෙනි එකේ ලකුණු 5න් 4.625ක්. ඒසත් දෙවෙනි පාඩම කිසිසේත්ම නොසලකා හරින්න එපා. දෙවෙනි පාඩම කියන්නේ වැදගත් පාඩමක්. රචනා එක බලලා තීරණ ගන්න එපා. දැන් ඔය සාමාන්‍යයෙන් A level paper එකක් කියවනහම රචනා paper එකේ කට්ටිය අරගෙන එන්නේ. ඒතර ඕක බලලා තමයි කට්ටිය මුලින්ම කතා කියන්නේ. ඉතින් ටික කාලයක් යනකොට paper එක අමතක වෙනවනේ. මේක කිසිසේත්ම වෙනස් වෙලා නැහැ. අවසානයේ ළමයි ටෝටල් එක සමපාත ගානකට අරගෙන අවිල්ලා තියෙනවා. ඒක නිසා මේ අවුරුද්දෙත් 15.0 ගානකට මේක එයි. පරිණාමය කියන්නේ තුන්වෙනි පාඩම. තුන්වෙනි පාඩමෙන් සාමාන්‍යයෙන් ඔයාලට පේනවා MCQ 5ක් 4ක වගේ සංඛ්‍යාවක් තියෙන ළමයි MCQ තමයි වැදගත්ම. හරිද? MCQ තමයි වැදගත්ම මේ. අර මම කිව්වේ පිරමීඩේ යනකොට හතරවෙනි පාඩමත් දෙවෙනි පාඩමට ලං වෙන්න තියෙන්නේ. හරි? එතකොට MCQ කියන්නේ අර මම කිව්වනේ පහසුවෙන් ලකුණු ගන්න පුළුවන් හරියට තේරුම් ගත්තොත්. හරි. නිසා MCQ ගන්න අපි වැඩිපුර බලාගමු. ඊට පස්සේ සමස්තයක් ලෙස සැලකුවොත් ටෝටල් එක ගත්තොත් ළමයි ඔයාලට පේනවා මේක හරි විචලනය වෙච්ච පාඩමක් තුන්වෙනි පාඩම කියන්නේ. හරි. තුන්වෙනි පාඩම ටිකක් විචලනය වෙච්ච පාඩමක්. සමහර අවුරුදු වල දැන් උදාහරණයක් විදිහට 2021 2022 වගේ අවුරුදු වල ආයේ 2024 ඔන්න ඔය අවුරුදු වල 11කට ගිහින් තියෙනවා පාඩම. ඊට පස්සේ ආයේ 7කට විතර බැලන්ස් වෙලා තියෙනවා. අපි බලමු ඒවා 11ට එනකොට මොන පාඩම් වලින්ද ඒ අවුරුදු අඩු වුනේ කියලා. හරි. මට නිකන් මම හිතන විදිහට
2026 එහෙම 11කට වගේ යන එකක් නෑ කියලා මට හිතෙනවා. මට හිතෙනවා 7 8 9 අතර ඕක තියේවි කියලා. හරි. හැබැයි අවුරුදු 3ක් ඕක 11 පැත්තට ගිහින් තියෙනවා. හරි. ඒ නිසා තුන්වෙනි පාඩම නොසලකා හරින්න බෑ. මම තුන්වෙනි පාඩම දානවා පිරමීඩයේ මුලින්ම තිබ්බා 5 2 4 ඊට පස්සේ දානවා. ඊළඟ පාඩමක සෙට් එකට මම දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා තුන්වෙනි පාඩම. හරි. ඊට පස්සේ පුතේ ශාකාකාරය හා ක්‍රියාකාරීත්වය මේකත් ඔයාලට පේනවා ටෝටල් එකක් විදියට ගත්තත් MCQ දෙවෙනි පාඩම වගේ ටෝටල් එකක් විදියට ගත්තත් දෙවෙනි පාඩමට ටිකක් සමපාතයි. මේගොල්ලෝ අන්තිම අවුරුදු දෙකම 15.3.75කට මේක ගෙනල්ලා තියෙනවා. එන නිකන් නොකිය කියනවා මේක පොඩි ස්ථිර පාඩමක් වගේ එකක් කියලා. මොකද මෙයා විතරයි essay question එකක ස්ථිරවම ගියේ. 6 වෙනි essay question එක 4 වෙනි පාඩමෙන් බදු අරගෙන තියෙන්නේ. ඔයාලට පේනවා හැම අවුරුද්දෙම සම්පූර්ණ 6 වෙනි ප්‍රශ්නේ 4 වෙනි පාඩමට වෙන් වෙලා තියෙනවා. ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න ටික හරි මේ විදිහට තමයි ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මේ අවුරුද්දේ හරි මේ අවුරුද්දේ ටිකක් අසාමාන්‍ය වැඩිවීමක් ඇවිල්ලා තියෙනවා. ලකුණු 19කට ගිහිල්ලා තියෙනවා ස්ට්‍රක්චර්ඩ් එකේ වැඩිවීමත් එක්ක. ඒ හැරුණකොට අනිත් අවුරුදු වල ඔයාලට පේනවා සාමාන්‍ය විදියට තමයි ගිහිල්ලා තියෙන්නේ. ස්ට්‍රක්චර්ඩ් ආපු විදිය මේ ටික මම ඔයාලට දාන්නම්. ඔයාලට බලන්න පුළුවන් ගෲප් වලට ගිහිල්ලා මොන වගේද මේ ප්‍රශ්න විචලනය වුනේ කියලා. ඊට පස්සේ අපේ පිරමීඩේ උඩම පාඩම වැදගත්ම පාඩම ඔයාලට පේනවා 5 සත්වාකාරය හා ක්‍රියාකාරීත්වය එක වසරක් හැරුණුකොට 2021 කියන අවුරුද්ද හැරුණුකොට හරි 2021 ඔයාලා දන්නවා මෙන්න මේක එහෙම පොඩි අසාමාන්‍යතා ටිකක් සිද්ධ වුණා මේ. තව පාඩම් තියෙනවා පොඩි අසාමාන්‍යතා සිද්ධ වෙච්ච පාඩම්. වඩ වෙනවා මේ පාඩම ඇවිල්ලා 7 වෙනි පාඩම මේ 2021. ඒතර සාමාන්‍ය ප්‍රමාණයට වඩා එතන ලකුණු 4ක් 5ක් වැඩි වුණා. ඒතර ඒව තමයි මේ අඩු වෙලා තියෙන්නේ. 2021 හැරුණුකොට ස්ථිරම පාඩමක් මේ 37.375 37.375 හරි ඒතකොට ලකුණු 38ක් 40ක විතර පාඩමක් ආසන්න වශයෙන් මම කිව්වේ. ආසන්න වශයෙන් කියන්න බෑ. අර ගාන තමයි ගාන. හරි. ඔයා දන්නවා දශමයක තියෙන වැදගත්කම ලකුණක තියෙන වැදගත්කම ඔයාට ඒ ලකුණ සමහර විට ඔයාගේ වෛද්‍ය සීනය නැති කරන්න හේතු සාධකයක් වෙන්න පුළුවන් කියලා. හරි. සාමාන්‍ය ළමයි අන්තිම අවුරුදු ඔක්කොම සැලකුවාම රචන සම්පූර්ණ රචනා ප්‍රශ්න දෙකක් කියන්නේ ලකුණු 15ක් ඔන්න 5 වෙනි පාඩමෙන් තියෙනවා. හරි. ඒතර 4 වෙනි පාඩමෙන් එක රචනාවක් තිබ්බා. 5 වෙනි පාඩමෙන් රචනා දෙකක් තිබ්බා අන්තිම අවුරුදු වල. එතකොට එතනම රචනා 4න් 3ක් එතනම අවසන් වෙනවා. තව එක රචනාවයි අවශ්‍ය. හරි. එතකොට ස්ට්‍රක්චර්ඩ් එකෙත් ළමයි ගොඩක් මේ උදාහරණයක් විදිහට ওই 3 වෙනි ප්‍රශ්නේ මේ 3 වෙනි ප්‍රශ්නේ ගොඩක් වෙලාවට දැන් මේ අවුරුද්දේ එක දෙවෙනි ප්‍රශ්නේ වුණා. 3 වෙනි ප්‍රශ්නේ නිකන් සමස්තව 5 වෙනි පාඩමෙන් තමයි එන්නේ. මොකද 5 වෙනි පාඩම ආ දන්නවා ටිකක් දැවැන්ත පාඩමක්. හොද්දට ප්‍රශ්න අහන්න පුළුවන් පාඩමක්. ඒ නිසා අපේ ලිස්ට් එකේ අපි හදන පිරමීඩේ උඩටම අපි දාන්න ඕනේ 5 වෙනි පාඩම. ඔයත් ටිකක් නෙමෙයි හොද්දටම බලන්න ඕනේ පාඩම තමයි 5 වෙනි පාඩම. ඊට පස්සේ අපි ගියොත් 6 වෙනි පාඩමට තමයි. 6 වෙනි පාඩමෙත් මෙන්න ලකුණු 5ක වගේ ප්‍රමාණයක් තියෙන්නේ. මම මේක 3 වෙනි පාඩම් තියෙන සීමාවට දානවා. මෙයත් ඒ සීමාවටම දානවා. ලකුණු 7ක් වගේ තියෙන්නේ. 7 වෙනි පාඩම අපි මේ ටිකේ එක්ස්ට්‍රා සෙෂන්ස් දාලා කරන පාඩමක්. ඊට පස්සේ 8 වෙනි පාඩම පුතේ පාරිසරික ජීව විද්‍යාව. මේකෙත් ලකුණු 7ක් 8ක් වගේ තියෙන්නේ. ඔයාලට පේනවා මේ කට්ටියම එක රේන්ජ් එකේ ඉන්න පාඩම්. හැබැයි මෙයා ටිකක් සාපේක්ෂව ටිකක් හොඳ එක්කෙනෙක්. ඔයා දන්නවා සුද්ධ ජීව විද්‍යාව සාමාන්‍යයෙන් ලකුණු 10ක් විතර තියෙන කෙනෙක්. හරි. සාමාන්‍යයෙන් ලකුණු 10ක විතර එක්කෙනෙක්. එසා මේ අපි යන් ඉස්සරහට විවහාරික ජීව විද්‍යාව ළමයි මුල් කාලේ ලොකුවට ලකුණු නොතිබ්බ පාඩමක් තිබ්බෙම නැති තරම් දැන් මේ වෙනකොට ලකුණු 4.5ක් විතර මෙයත් අත්පත් කරගෙන ඉන්නවා. ඒ නිසා පොඩි පාඩම් වල පොඩි බැලන්ස් එකක් මේ වෙනකොට තියෙනවා. එහෙනම් අපේ ලිස්ට් එක ගත්තොත් ඔයාලට තේරෙනවා වැදගත්ම පාඩම වෙන්නේ 5, ඊට පස්සේ 4, ඊට පස්සේ 2, ඊට පස්සේ ළමයි 3, 7 ඊට පස්සේ 9 ආයෙ කිව්වොත් 5, 2, 4 ඊට පස්සේ 9 ඊට පස්සේ ළමයි 7, 8, 3, 6 ඔය ටික නිකන් එක රේන්ජ් එකේ යන්නේ. අවසානයේ විවහාරික ජීව විද්‍යාව.
ඔන්න ඕක තමයි බයොලොජි වල ලකුණු එන විදිහ ප්‍රශ්න පත්‍රයේ. ඒ ඔක්කොගෙම ඔයා දැනගන්න ඕනේ මොකද්ද MCQ එක. හරියටම කරගන්න. MCQ එක ඔයා හරියටම කරගත්තොත් ඔයාට ඔයාගේ ප්‍රතිඵලයේ සුරක්ෂිතතාවය වැඩි ළමයි. ස්ට්‍රක්චර්ඩ් එසේ එකේ එසේ එකේ ඔයාගේ අතින් එහෙම වෙන්න පුළුවන් පොයින්ට්ස්. ඒක නිසා MCQ එක තමයි ඔයාගේ තියෙන ලොකුම ටාගට් එක වෙන්න ඕනේ. මම මේක දැම්මහම ඔයා බලන්න MCQ වල ඔයාට මොකද්ද කරන්න පුළුවන් මෙන්න මේ number of MCQ කියන එක හොද්දට බලන්න පාඩමෙන් පාඩමට. ඊට පස්සේ අපි කතා කරමු රිසර්ච් සම්බන්ධව. හරි. රිසර්ච් සම්බන්ධව කතා කරමු. දැන් හොද්දට මතක තියාගන්න. ඔයා මේ වෙනකොට ෆෂයි කරන්න හිතන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා බය වෙලා ඉන්න විභාගෙට. ෆෂයි කරන කෙනෙක් බය වෙන එක සාමාන්‍යයි. ඒක ගොඩක් හොඳ දෙයක්. ඒ කියන්නේ ඔයා ගැන වද වෙනවා. හැබැයි ඔයාට මේක අත්දැකීමක් නැති නිසා ඔයා විභාගෙට බය වෙලා ඉන්නේ. ඒක ඊටාම හොඳ ලක්ෂණයක්. සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි අයට බය වෙලා ඉන්න පුළුවන්, එපා වෙලා ඉන්න පුළුවන්. ඔයා බලාපොරොත්තු වෙච්ච රිසල්ට් එක ආවෙන්නේ නැති වෙන්න පුළුවන්. ළමයි මෙන්න මේක හැමදාම ජීවිතේ හොඳට මතක තියාගන්න. ඔයා ළමයි මොකක් හරි දෙයක් අතාරිනකම් මම ආයෙ කියනවා. ඔයා මොකක් හරි දෙයක් අතාරිනකම් ඔයා පරාජය වෙන්නේ නැහැ. ඔයා පරාජය වෙන්නේ ළමයි ඒක අතෑරපු දවසේ ඉඳන්. ඔයා අසාර්ථක වුණා නෙමෙයි. මම ආයෙ කියනවා. ඔයා අසාර්ථක වුණා නෙමෙයි. ඔයා සාර්ථක නොවන ක්‍රමයක් හොයාගත්තා. ඔයා අසාර්ථක වුණා නෙමෙයි ඔයා සාර්ථක නොවන ක්‍රමයක් හොයාගත්තා. හරි. ඔක මේ තෝමස් අල්වා එඩිසන් කියනවා. මම අසාර්ථක වුණා නෙමෙයි සාර්ථක නොවන ක්‍රම ගණනාවක් මං හොයාගත්තා. අන්නේ සාර්ථක නොවන ක්‍රම ගණනාව ඇතුලේ ළමයි ඔයාගේ සාර්ථකත්වයේ වෙන ක්‍රමේ හොයලා ලියවිලා තියෙනවා. එසා ඔයා දන්නවා දැන් මෙන්න මෙහෙම වැඩ කළොත් වැරදි කියන අත්දැකීම ඔයා ගාව තියෙනවා. ඔයා ඔයාගේ වැරදි ටික හදාගන්න. අපි හැමෝ ගාවම වැරදි තියෙනවා. ඔයා ගාවත් වැරදි තියෙනවා, මං ගාවත් වැරදි තියෙනවා, අපි හැමෝ ගාවම වැරදි තියෙනවා ළමයි. සර්ව සම්පූර්ණ මිනිසු කොහෙවත් නැහැ. කොතනකවත් නැහැ. අපි ගාව තියෙන වැරදි අඩුපාඩු තේරුම් ගැනීම ජයග්‍රහණයක්. අපි ගාව තියෙන වැරදි අඩුපාඩු යම් කෙනෙක් තේරුම් ගත්තද? ඔයා ඔයාගේ වැරද්ද තේරුම් ගත්තද? ලොකු ජයග්‍රහණයක්. මං කරන වැරද්දක් තේරුම් ගත්තද? ඒක ලොකු ජයග්‍රහණයක් ළමයි. අපි අපේ වැරදි තේරුම් ගන්න එක ජයග්‍රහණයක්. අන්න ඒ වැරදි තේරුම් අරන් ඒව හදාගත්තොත් ළමයි අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. හරි. නිසා ඔයා ඔයාගේ වැරදි ටික තේරුම් ගන්න, ඔයා කරපු වැරදි තේරුම් ගන්න. කරපු වැරදි කියන්නේ මේ මිනි මරු මරෝමේව නෙමෙයි. ඔයා ඔයාගේ උසස් පෙළ ජීවිත කාලේ කරපු වැරද්ද තේරුම් ගන්න. තේරුම් අරන් ඒක ගොඩනගන්න. ගොඩ නැගුවොත් ඔයාට ලොකු රිසල්ට් එකකට යන්න පුළුවන් ළමයි. හරි. නිසා හිතපු රිසල්ට් එක ආවේ නැහැ කියලා බය වෙන්න එපා. දැන් ෂයි දෙකක් විතර කළා අවුල් වෙලා නම් ඉන්නේ. සමහර විට ඔයාට ලොකු ගැටලුවක් දැන්. ඔයාට සමහරට ඔයාවම එපා වෙලා තියෙන්න පුළුවන්. ගෙවල් වලිනුත් නිකන් ඔයා දිහා 아무තු විදියට බලන්න පුළුවන්. ෂයි දෙකක් කළා. දැන් ළමයි කිසිසේත්ම හිතන්න එපා. හරි. ඔయిత වඩා ජීවිතේ අසාර්ථක වෙලා සාර්ථක වෙච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා. නිසා ඔයා තීරණය කරන්න මේක ඔයා කරන්න ඕනේ. ඔයා බය නැතුව හැබැයි වැඩේ හරියට වෙන්න ඕන ළමයි. ඔයා බය නැතුව හරි ප්ලෑන් එකකට මේ මාස 4 වැඩ කළා ඔයාගේ ජීවිතය වෙනස් කරන්න. ඔයාගේ ජීවිතය වෙනස් කරන්න. ඒ හේතුව සමහර විට ළමයි ඔයා වෙන්න පුළුවන් ඔයාගේ සහ ඔයාගේ සමස්ත පවුලෙම හරි. ඔයාගේ සහ ඔයාගේ සමස්ත පවුලෙම සමාජ සහ ආර්ථික විපර්යාසය සිද්ධ කරන්න ඔයා වෙන්න පුළුවන්. හරි. ඒක ඔයාලා කරන්න පුළුවන්. ඒක කරන්න ලේසිම විදිය උසස් පෙළ ළමයි. හරි. කරන්න ලේසි විදි උසස් පෙළ. ඔයා වෛද්‍යවරයෙක් වෙනවා කියන්නේ ඒ වෛද්‍යවරයෙක් වෙන එක ඇතුලේ ඔයාගේ සමාජ ස්තරේ තනිකරම වෙනස් වෙනවා ළමයි. ඔයාගේ සමාජ හැසිරීම තනිකරම වෙනස් වෙනවා. සහ ඔයාගේ ආර්ථික ස්තරේ තනිකරම වෙනස් වෙනවා. ඔයාගේ තනිකරම ආර්ථිකය වෙනස් වෙනවා ළමයි. නිසා ඔයාගේ සමාජ සහ ආර්ථික විපර්යාසය කරන විභාගේ මේක. ඒක ඔයාගේ විතරක් නෙමෙයි ඔයාගේ පවුලේ සියලු දෙනාගෙන් වෙන්න පුළුවන්. නිසා ඒ සියල්ල තියෙන ඔයා සතුව මේ කාල සීමාවේ ඔයා අසීමාන්තික වැඩ කරන්න. ඔයා අසීමාන්තික වැඩ කරන්න ඔයාට ඒක කරන්න පුළුවන්. හරි. නිසා මොන රිසර්ච් එක තිබ්බත් හිතන්න එපා. ඔයාට ෆස්ට් ෂයි එකේ හෝ සෙකන්ඩ් ෂයි එකේ ඇවිල්ලා තියෙන රිසර්ච් එක S නම් හෝ ෆස්ට් ෂයි කරන ළමයින්ගේ දැන් මේ වෙනකොට වාර විභාගවල තියෙන රිසර්ච් එක S නම් ඒකේ තේරුම ඔයාට විභාගෙට S එකක් එනවා කියන එකේ තේරුම ළමයි ඔයාට තියරි යම් ප්‍රමාණයකට පුළුවන් කියන්නේ ඉතා ස්වල්පයයි හොඳේ
යම් ප්‍රමාණයකට පුළුවන් ඒ ප්‍රමාණයට පුළුවන් කියන එක ඒක ප්‍රමාණවත් නෑ සහ සමහර විට ඔයාලට තියරි ටිකක් සාපේක්ෂව ටිකක් වැඩිපුර පුළුවන් හැබැයි ඔයා විභාගේ දන්නේ නෑ. හොඳට අහන් ඉන්න. විෂය පුළුවන් කියන එකයි විභාගේ පුළුවන් කියන එකයි දෙකක් ළමයි. ඒකක් ගන්න හැමෝටම විෂය බෑ. හරි. හැබැයි විභාගේ පුළුවන්. ඒකක් ගන්න හැමෝටම විභාගේ පුළුවන් ඈ. මං කියන්නේ තේරෙනවද බලන්න. විෂය පුළුවන් හැමෝම ඒකක් ගන්නෙත් නෑ. විභාගේ පුළුවන් හැමෝම ඒකක් ගන්නෙත් නෑ. ඒක වෙනම කතාවක්. ඒකක් ගන්නවා කියන්නේ විභාගයයි විෂයයි දෙක හරියටම පුහුණු කරපු කෙනා තමයි ළමයි ඒකක් ගන්න. ඒ කියන්නේ විෂයත් පුළුවන් විභාගෙත් පුහුණු කරලා තියෙනවා. අන්න එයාට ඒකක් ගන්න පුළුවන්. සමහර අය ඉන්නවා විෂය අඩුපාඩු තිබිලත් ඒකක් ගන්නවා. මොකද එයාගේ විභාග පුහුණුව අසීමිතයි. මේක ළමයි විෂය වැඩිපුරම දන්නේ කවුද කියලා හොයන විභාගයක් නෙමෙයි. මේක හරියට පුහුණු වෙලා ගිහිල්ලා ලියන්න ඕනේ තරගකාරී විභාගයක්. ඒක නිසා හරියට එන කොටස් ටික බලලා හරියට විභාග ප්‍රශ්න පත්‍රයේ තේරුම් අරගෙන වා ගිහිල්ලා පේපර් එක ලියන්න. හරි. නැතුව වැඩිපුරම විෂය දන්න කෙනා ලංකාවේ පළවෙනියා වෙනවා නෙමෙයි. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරි. සමහර විට ලංකාවේ පළවෙනියා වැඩිපුරම විෂය දන්න කෙනා වෙන්නත් පුළුවන්. සමහර විට වැඩිපුරම විෂය දන්න කෙනා ලංකාවේ පළවෙනියා නොවෙන්නත් පුළුවන් ළමයි. හැබැයි ලංකාවේ පළවෙනියා වෙන්නේ සහ විභාගයෙන් හොඳ ප්‍රතිඵල අරගෙන වෛද්‍ය විද්‍යාලයට යන විභාගේ හරියට පුහුණු වෙච්ච කට්ටිය. හරි. හරියටම පුහුණු වෙච්ච කට්ටිය. නිසා විභාගයේ පුහුණුව තමයි වඩා වැදගත් වෙන්නේ. හරි. නිසා විෂය ඉගෙන ගත්ත කාල සීමාව දැන් ගොඩාක් ඉවරයි. හරි. විෂය හදන්න ඕන නම් ඔයා තියරි පටන් ගත්ත දවසේ ඉඳන් ළමයි විෂය ආසාවෙන් ඉගෙන ගන්න ඕනේ. හරි. දැන් ඒකට කාලය නෙමෙයි. හැබැයි ඔයා S1 ක නම් ඉන්නේ ඔයාගේ තියරි වල ලොකු අඩුපාඩු ටිකක් තියෙනවා. ඔයාට තියරි හදන්න වෙනවා. තියරි හදනවයි කියලා තමයි තියරි පන්ති යන්න නෙමෙයි මේ කාල සීමාව තියෙන්නේ. නිසා ඔයා මේ කරන රිවිෂන් ඇතුලේ මේ වෙලාවේ ළමයි තියරි හදමින් ඉගෙන ගන්න වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. හරි. ඒ ලෙවල් වලට වැඩ කරන්න ඕනේ යම් සීමාවක් තියෙනවා නම් යම් ප්‍රතිඵලයකට යන්න ඔයා ගොඩක් යට ඉන්නේ අනිත් අයට සාපේක්ෂව ඔයා වැඩිපුර වැඩ කරන්න ඕනේ. ඒකෙන් කියන්නේ බෑ කියන එක නෙමෙයි ළමයි. හැබැයි මේ වැඩේ ටිකක් දුෂ්කරයි. ඒ දුෂ්කරතාවය ඔයා දරාගෙන කළොත් ඔයාට ලොකු ප්‍රතිඵලයකට යන්න පුළුවන්. නිසා ඔයා S1 ක නම් ඉන්නේ මම මේ කියපු ටික මතක තියාගන්න. ඔයා තියරි හදමින් ඉස්සරහට යන්න ඕනේ. තියරි හදමින් කියන්නේ පාඩම් කර කර ඉන්න එපා ළමයි. තියරි හද ප්‍රශ්න පුරුදු වෙවි යන්න ඉස්සරහට. 100ක නම් ඔයා ඉන්නේ. හරි. ඔයාට යම් මට්ටමකට තියරි පුළුවන්. හරි. තියරි පුළුවන්. සමහර විට ඔයාට ගොඩක් තියරි පුළුවන්. අර විභාග පුහුණුව නැති නිසා වා 100ක ඉන්න පුළුවන්. එහෙනම් එයාලා කරන්න ඕනේ විභාග පුහුණුව කරන්න ඕනේ. අරගොල්ලෝ චුට්ටක් අර බැරි තියරි ටික හදන ගමන් ඔයා උත්සාහ කරන්න ඕනේ විභාග පුහුණුව වැඩිපුර කරන්න. B එකක නම් ඉන්නේ ළමයි. හැම වෙලේම කියන්නේ B එකක් කියන්නේ ඒකක්ම තමයි. හැබැයි B එකක් කියන්නේ B එක තමයි ඇත්තටම අපරාධම රිසර්ට් එක. හරි. අපරාධම රිසර්ට් එක ඒක. එන ඔයාට ඒකක් ගන්න පුළුවන්. ඔයාගේ විභාග පුහුණුවේ ප්‍රශ්නයක් තියෙන. හැබැයි සමහර අය B ගන්නවා තියරි ලොකුවට බෑ. හැබැයි විභාග පුහුණුව නිසා B ගත්ත අයත් ඉන්නවා. හැබැයි බහුතරයක් දෙනෙකුට ඔය B එකේ ඉන්න බහුතරයක් දෙනෙකුට ඒකකට යන්න පුළුවන්. ඔයාට විභාග පුහුණුවේ ප්‍රශ්නයක් තියෙනවා. හරි. නිසා මහන්සි වෙලා කරන්න ඔයාට ළමයි ලොකුවට ඒකකට යන්න පුළුවන්. සහ ඔයාගේ මේ පාර උසස් පෙළ රිසල්ට් එක B වුණොත් ඒ B වෙන්න හේතුව වෙන මොකක්වත් නෙමෙයි ඔයාගේ වැඩ කිරීමේ අඩුපාඩුව. නිසා වැඩ කරන එක බාගෙට කරන්න එපා. බාගෙට කළොත් ඔයාට B එකකින් නවතින්න සිද්ධ වෙයි. ඒකක්. හවයි ඒකක් කියන්නේ තියරි පර්ෆෙක්ට් කියලා මම කියන්නේ. තියරි බහුතරයක් හොඳයි. සහ තියරි පර්ෆෙක්ට් කරන කවුරුත් නැහැ මෙතන. හරි. ඉතාලම කලාතුරකින් ඉන්න පුළුවන්. කලාතුරකින් හැරුණකොට ඒ සාමාර්ථ ගන්න හැමෝගෙම තියරි පර්ෆෙක්ට් නෑ. හැබැයි බහුතරයක් පුළුවන්. ඒ බහුතරය සහ විභාග පුහුණුව එකතු වෙලා එයාට බැරි කොටස් ටික පැත්තකින් තියාගෙන එයාට පුළුවන් කොටස් වලින් එයා ස්කෝර් කරන එක තමයි කරන්නේ. හරි. ඒකක් කියන්නේ ළමයි ලොකු මහන්සියක ප්‍රතිඵලයක්. ඔයාට මේ ප්‍රතිඵලය ගන්න පුළුවන් සබ්ජෙක්ට් 3ට. සබ්ජෙක්ට් 3ටම මේ ප්‍රතිඵලය ගන්න පුළුවන්. හැබැයි ඒක ලේසි නෑ. බයොලොජි වල තමයි අඩුම ප්‍රතිශතයක් ඒ තියෙන්නේ. අපි සාකච්ඡා කළා. ඒ වෙනුවෙන් අසීමාන්තිකව වැඩ කරන්න, මහන්සි වෙලා වැඩ කරන්න, උපරිමේ පාඩම් කරන්න ළමයි. පාඩම් කරලා විතරක් ප්‍රමාණ වෙන්නේ නෑ. විභාග පුහුණුව හරියට කරන්න, ප්‍රශ්න එන තැන් තේරුම් ගන්න ඒවා වැඩිපුර ફોකස් කරන්න. ඔයා අඩුම ලකුණු තියෙන කොටසකට වැඩිපුර ફોකස් එකක් දෙන්න එපා.
ඔයාට තේරෙනවා ඒක ලොකු අපරාධයක් කියලා. ඒ නිසා හරියට ඇනලයිස් කරලා හරි තැනට හරි විදියට හරිම දේ කරන්න. පැහැදිලිනේ? මේ සඳහා මෙහෙම වැඩ කරන්න අපේ තියෙන ප්ලෑන් එක මොකක්ද? මගේ ක්ලාස් එකේ තියෙන ප්ලෑන් එක මොකක්ද? ළමයි අපේ තියෙනවා මේන් රිවිෂන් එක තියෙනවා. මේන් රිවිෂන් එක අපි දෙසැම්බර් විතර පටන් ගත්තා. පටන් අරන් අපි ඒක ඉස්සරහට ගියා. අපි පස්වෙනි පාඩම පටන් ගන්න නැතුව ඉතුරු කරගෙන තියාගත්තා. කවුරු වෙනුවෙන්ද? රිසාට් ආවට පස්සේ එන බහුතරය වෙනුවෙන්. නිසා අපි මේන් රිවිෂන් එකේ අප්‍රේල් මාසේ තමයි පස්වෙනි පාඩම පටන් ගන්නේ. අප්‍රේල්, මැයි, ජූනි කියන මාස තුනේම පස්වෙනි පාඩම යනවා. දන්නවා පස්වෙනි පාඩමේ තියෙන වැදගත්කම. පහ. හරි. ඊට පස්සේ ඒකට සමගාමීව 6 වෙනි පාඩම යනවා. ජූනි මාසේ 9 වෙනි පාඩමත් අපි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට මේන් රිවිෂන් එකේ ඔයා දන්නවා 5 වෙනි පාඩම තමයි අපේ අංක 1. ඊළඟට තියෙන්නේ 2යි 4යි. ඒක අපි මේන් රිවිෂන් එකේ මේ වෙනකොට ඉවර කරලා තියෙන්නේ. ඒක නිසා පැත්තකින් තියන්න. ඊට පස්සේ වැදගත්ම පාඩම 9. නිසා වැදගත් පාඩම් දෙකක් මේන් රිවිෂන් එකේ තාම ඉතුරුයි. ඔන්න ඔයාලට ඒකට එන්න පුළුවන්. ජූලි මාසේ අපි මේන් රිවිෂන් එකේ මිශ්‍ර අභ්‍යාස කරන්න තමයි බලාගෙන ඉන්නේ. එතකොට ඔයාගේයි අලුතෙන් එන එක්කෙනෙක් රෙකෝඩින් ටික දෙන්න පුළුවන්ද දෙවෙනි පාඩමේ හතරවෙනි පාඩමේ කියලා. නෑ ළමයි රෙකෝඩින් දුන්නට ඔයා බලන්නේ නෑ. ඒ නිසා ඒකට තමයි ඔන්න අපේ රැපිඩ් රිවිෂන් එක තියෙන්නේ. ඔන්න ඔයාලට රැපිඩ් රිවිෂන් එකට එකතු වෙලා අපි මේන් රිවිෂන් එකේ කරපු දෙවෙනි පාඩමයි හතරවෙනි පාඩමයි කරගන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම ඔන්ලයින් යන්නේ. මේන් රිවිෂන් එක ඉන්දීප ගම්පහ සදුදා උදේට තියෙනවා 8 ඉඳන් 2 වෙනකම්. රොටේට නුගේගොඩ අගහරුවාද උදේ 8 ඉඳන් 2 වෙනකන් තියෙන ඔය පන්ති දෙකම ඔන්ලයින් උත් යනවා. ඕනනම් ඔයාලට ෆිසිකලි එන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඔන්ලයින් එන්න පුළුවන්. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ටෙලිග්‍රෑම් channel එක ඇති. ටෙලිග්‍රෑම් channel එකට එකතු වෙන්න. එකතු වෙලා ඒ වැඩේ කරගන්න. මේන් රිවිෂන් එක. රැපිඩ් රිවිෂන් එක ළමයි ඔන්ලයින් එකක් විදියට යන්නේ. අලුතෙන් එන කට්ටියට මේ වැඩේට එකතු වෙන අයට අන්තිම මාස 4 අපිත් එක්ක වැඩ කරන අයට රැපිඩ් රිවිෂන් එකට එකතු වෙලා දෙවෙනි පාඩමයි හතරවෙනි පාඩමයි ටක් ගාලා කරගන්න පුළුවන්. කරගෙන අර අපි මේ වෙනකොට ළමයි ලොකු MCQ ප්‍රමාණයක්, ලොකු ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න ප්‍රමාණයක්, ලොකු essay ප්‍රමාණයක් සාකච්ඡා කරලා ඉවර කරලා තියෙන්නේ. ඒ ටිකම ඔයාට කරගන්න පුළුවන් රැපිඩ් එකට ඇවිල්ලා ඔන්ලයින්. හරි. නිසා පොඩ්ඩක්වත් ඒක සම්බන්ධව ගැටලුවක් ඇති කරන්න එපා. රැපිඩ් එකට එන්න පුළුවන්. මේන් රිවිෂන් එකටත් මැදදී එකතු වෙච්ච කට්ටියට අදාළ පාඩම් වලට රැපිඩ් එකට එන්න පුළුවන්. ඊට පස්සේ අපි පටන් ගත්ත ගිය සතියේ එක්ස්ට්‍රා සෙෂන් එකක් 7 වෙනි පාඩම සඳහා. හරි. 7 වෙනි පාඩම සඳහා ළමයි එක්ස්ට්‍රා සෙෂන් එකක් පටන් ගත්තා. ඒතර 7 වෙනි පාඩම අපි මැයි වෙද්දී ඉවර මැයි මුල සතිය වෙද්දී ඉවර වෙනවා. ඊට පස්සේ 8 වෙනි පාඩම පටන් ගන්නවා. ජූනි වෙද්දී ඒක ඉවර වෙනවා. ඊට පස්සේ 3 වෙනි පාඩම පටන් ගන්නවා. ඒතර අපි එක චුට්ටක් නොසලකා හැරියොත් දෙක අපි තම අලුතෙන්ම ඔයා එන්නේ රැපිඩ් එකටත් එනවා නම් එක නොසලකා හැරියොත් 2 එක්ස්ට්‍රා සෙෂන් එකෙන් 3 ආය රැපිඩ් එකේ 4 ඊට පස්සේ මේන් රිවිෂන් එකේ 5 6 එක්ස්ට්‍රා සෙෂන් 7 8 මේන් රිවිෂන් 9 සහ රැපිඩ් එකේ අන්තිමට 10 ජූලි මාසේ මිශ්‍ර අභ්‍යාස කරන්න පුළුවන්. හරි. ඔන්න අපේ රිවිෂන් ප්ලෑන් එක. හරි. ඊට පස්සේ ළමයි පේපර් ක්ලාස් ගැන කතා කළොත් පේපර් ක්ලාස් එකේ පේපර්ස් වර්ග දෙකක් තියෙනවා. එකක් රිවිෂන් පේපර්ස් තියෙනවා. රිවිෂන් පේපර්ස් වල කෙරෙන්නේ රිවිෂන් එකේ කරපු ටික විතරයි අපි රිවිෂන් පේපර් එකකට දාන්නේ. එතකොට රිවිෂන් පේපර් නම්බර් 1 එකට රිවිෂන් එකේ කරපු ටික අපි තුන් පේපර් නම්බර් 7 ගියොත් සති 6ක් රිවිෂන් එකේ කරපුවා. පේපර් 8 ගියොත් සති 7ක් 8ක් රිවිෂන් ඔහොම රිවිෂන් පේපරේ එන්න ලොකු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒකට රිවිෂන් එකේ කරපුවා, එක්ස්ට්‍රා සෙෂන් වල කරපුවා, රැපිඩ් එකේ කරපුවා ඔක්කොම ටික එනවා ඈ. හරි. ඒක චුට්ට රිවිෂන් එක වැඩි වෙන්න ලොකු වෙනවා පේපරේ. ඒකට එන්න ඕනේ ඔයාට බයොලොජි දැනුම ගොඩක් අඩුයි නම් ඔයාගේ රිසර්ච් එක අපි තුමු සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි වල මේ රිසර්ච් එක ගොඩක් අඩුයි නම් ඒකට එන්න පුළුවන්. ඊට අමතරව ඔයා ෆස්ට් ෂයි කරන්නේ හැබැයි ඔයාගේ බයෝ දැනුම ගොඩක් අඩුයි නම් අන්න ඔයාට හොද්ද පේපර් එකක් තමයි රිවිෂන් පේපර් එක ලියලිය චුට්ට හැදෙන එක ගොඩ නැගෙන එක. ගොඩ නැගෙන කෙනෙකුට තමයි රිවිෂන් පේපර් එක අපි ගොඩ හදලා තියෙන්නේ. ෆුල් පේපර් එක අනිත් එක. ෆුල් පේපර් එකේ ළමයි සමස්ත පේපරයක් එන්නේ. හරි. සම්පූර්ණ පේපරයක් එනවා. ඒක රෙකමන්ඩ් කරන්නේ ගොඩක් වෙලාවට කාටද දන්නවද? ෆස්ට් ෂයි ලියලා B එකක් A එකක් තියෙන්නේ. සෙකන්ඩ් ෂයි ලියලා B එකක් A එකක් තියෙන්නේ. අන්න එයාලට තමයි අපි මේ ෆුල් පේපර් එක දාලා තියෙන්නේ. අන්න ෆුල් පේපර් එක ඇවිල්ලා ලියන්න පුළුවන්. ඔයා රිවිෂන් පේපර් එක ලිව්වත්, ඔයා ෆුල් පේපර් එක ලිව්වත් අන්තිම මාසේ ඔයාලා දෙගොල්ලොම ලියන්නේ ළමයි ෆයිනල් පේපර්. ඒතර ෆයිනල් පේපර් 4ක් අන්තිම මාසේ ඔයා ලියනවා. ලිව්වට පස්සේ ඔන්න ඕක තමයි අපේ පේපර් ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ.
ඉතින් ඔය ටික ඔය විදිහට කතා කළාට පස්සේ මේ ටික තමයි මට ස්පෙෂල් මීටින් එකේ විශේෂයෙන්ම කියන්න ඕනේ කතා ටික. එහෙනම් ඔයාලට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් වැඩසටහන් එක්ක වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට එක පැත්තකින් ජොයින් වෙන්න පුළුවන්. වෙබ්සයිට් එක biocr.lk. ඊට අමතරව විශේෂිත දැනුවත් වීම තියෙනවා නම් 076 452 74 10 කියන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා අහගන්නත් පුළුවන්. නිසා ඔන්න නැවත වතාවක් මම ඔයාලට කියනවා. ළමයි අතාරින්න එපා. ඔයාලට මේක කරන්න පුළුවන්. හරි පිළිවෙලට ඇවිල්ලා වැඩ කරන්න. හැමෝටම මේක පුළුවන්. බෑ කියලා දෙයක් නැහැ. ඔයා විෂයන් තුන හදන්න විෂයන් තුන හදලා වගේ වෛද්‍යවරයෙකු වීමේ සීනේ සැබෑ කරගන්න. එහෙනම් හැමෝටම හරි ජය වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි උසස් පෙළට උපරිම සාමාර්ථය ලබා ගන්න වැඩ කරමු. හැමෝටම අයබෝන්.